බාගත්තා. ඊට පස්සේ මේ හෙලිකොප්ටර් 3ක බඩු ගෙනාවා මහත්තයා. ඒ ගෙනාවට පස්සේ දෙකක් මෙහෙ බෑවා. බඩු මිනිසුන්ගෙන් කරෙන් තමයි යද්දි මෙහෙට. එකක් අපි දැන් බඩු බෙදන්නේ නැහනේ. ඊට පස්සේ අපි එක බඩු ටිකක් දෙන්නේ නැතුව ඉස්කෝලේ බෑවා. දැන් හෙලිකොප්ටර් එක බඩු විශාල ගොඩක් තියෙනවා. හෙලිකොප්ටර් දෙක බඩු මොකද උනේ? ඒ බඩු නැහැ. එයා කියනොත් ගාමසක මහත්තයා කියනවා බෙදවුවලු. කාටද බෙදලා තියෙන්නේ? ඒට රජයෙන් කියලා හාල් කිලෝ එකක් දීලා නැහැ. අපි සර් මේ මහත්තයා දැන් අපි අහන්නේ කොයි ඒ බඩු දෙක හෙලිකොප්ටර් දෙකේ බඩු කොයි? හෙලිකොප්ටර් 3යි. ඒ තුනෙන් එකක් අපි රැක්කනේ බඩු ටික. නෑ. අයි අපි අරක රැක්කනේ. ඒකට 4යි. ඔව් ඒකට 4යිද? මේකට 3යි. ඉතින් බලන්නකො. ඒ තුනෙන් ඒ බඩු වලට වෙච්ච දෙයක් නෑ. එතකොට ගාල්ලෙන් ඇවිල්ලා තියෙනවා ප්‍රජරෝ 5ක බඩු. ඒවත් පොලිසියෙන් එදාරා බාගෙන තියෙනවා. ඒ බඩු දීපු කෙනෙක් නෑ. එතකොට මේ අනාතයි කියන මිනිස්සු ගොවිපල නාය ගිහිල්ලා, කුඹුර නාය ගිහිල්ලා, හදපු එළවලු කොටු විනාශ වෙලා තමන්ගේ සියලු දේ විනාශයි. මහත්තයා කියන්නේ මම අපි කොල්ලෝ දෙන්නේ තුන් දෙනෙක් යායි මිනිත් පවුලක් සම්පූර්ණ පවුල මේ මන්දාරන්නේ පොලිසිය. 9 දෙනෙක් බේරගත්තේ මේ අපි කොල්ලෝ ටිකක් බැලුවා. මං ජලගන්න හරි 40ක් විතර උසට ආවා. තිබරිකම එක හොරෙන් හොරකම් කරනවා. මේ අය දවාලේ හොරකම් කරනවා. රැට හොරකම් කරන එක ඇතුලේ. දැන් මං දවාලේ හොරකම් කරනු නිදැල්ල එවුන් අල්ලන්න කෙනෙක් නැහැ. දැන් මේ පෙරේදා වීල් එක බඩු පාටනකොට දැන් මං කියනකොට කියනවා මේ අපි දන්නේ නැලු. එතකොට පොලිසියක් ඇයි එන? පොලිසිය මින්දුලේ බඩු පාටනකොට පොලිසියක් ඇයි? මේවා දිට්ට ධම්ම වෙන්නේ ධර්ම මාත්‍ය. මේවා සම්පත්. එතකොට පොලිසිය නිලධාරියා වැඩක් නැහැ නේද දෙන්න? 48 මේ පැක්ටරිය හදනකොට මාත්‍ය මේ පාර